සෝඩියම් පොටෑසියම් ධනරින ධන දෙක ධනරින කළා එක ආරෝපිතයක් ඉදිරි වෙන මට්ටමේ වෙන්නේ ජරාවෙන් වැහිලා යනවා. හරියට මේ කරන්ට් වයර් එක කුණු වලින් වැහිලා ගියා. කම්බියක් කුණු වලින් ජරාලේ වල කරන්ට් එක ලීක් වෙනව නේද අර එන්නේ. ඊට පස්සේ තුවාලයක් හටගත හොත් එය සියු දික්හි පැතිර යෑම. අන්නයි. කොහෙන් හරි කළා මෙයා එළියට එකපාරක් දාගන්න. එතන කසලා. තුවාලේ හදාගත්තට පස්සේ අර වටේම තියෙන ජරාව ටික එළියට එන නිසා හැම පැත්තෙම මෙයාගේ තුවාලේ පැතිරෙනවා. තේරුණාද? එහෙනම් ඊට පස්සේ ලේ කළු පාට බව අන්න රුධිරේ පැහැදිලිව පේන්න ගන්න කුෂ්ඨ හැදෙන ඉස්සෙල්ලා කට්ටියගේ මේ අපේ එහෙම නිලක් නැහැනේ. දැක්කද සමහර ලෙග්ගුවාම නිල් පාටක තියෙනවා මේවා. සිරා අදක් තිබ්බ නේද? අද හරි ඊයේ අද අර නෝනාගේ තිබ්බනේ. නෑ මාත්‍ය රුධිරය ඒ කට්ටිය ලේ මොකරියලා කැපිලා විතර යනවා නිල් පාට රුධිර රස. ශයින් රත නෙවෙයි. ලේ දූෂ්‍ය වෙලා. සප්ත ධාතුවේ ලේ දෝෂද ලේ දූෂ්‍යද? ලේ දූෂ්‍ය. ලේ දූෂ්‍යයි සප්ත ධාතුවේ කියන රස රක්තනේ දෙවනියා. රක්ත නම් දෝෂ වෙන්නේ නැහැ නේද? දෙවනි දූෂ්‍යයක්. රක්ත දූෂ්‍ය එන රක්ත ශෝධක බෙහෙත් දෙන්න ඕන මොනවද? රක්ත ශෝධන බෙහෙත්. අපි දෙනවනේ දුන්නා නේද? ලේ සුද්ධ කරන්න මේ. ලේ පෙරලා සුද්ධ කරන්න මේ. ඒකෙන් Google එතකොට මේවා මේ අපි කියන්නේ කුළුම් ගස් වල ලාටු ඒවා රුධිර ශෝධක. ඊට පස්සේ මේවා කුෂ්ඨ රෝගයේ පූර්ව රූපයෝය. පූර්ව රූප උපශය සංගති ජරතා. රෝගයක් කියන්නේ එහෙමයි. පූර්ව රූපය කියන්නේ පෙර ලක්ෂණ. රූපය කියන්නේ දැන් පෙන්වන චිත්‍රය. උපශය කියලා කියන්නේ සංගවිලා තියෙනවා නම් මොනවද? සාන්තති කියන්නේ ඒවා මතුවෙලා දැක්ක ජරතා කියන්නේ ජරාවට කියලා ඩේ හැදුනා. ඒවා පස්සේ මියන්. අටලොස් වැදෑරුම් කුෂ්ඨ නාම. ඔන්න කීයද ප්‍රධාන කුෂ්ඨ? අටලොස් කියන්නේ අටලොස් කියන්නේ කීයද? 18යි. මහා කුෂ්ඨ සතක් හා සුද්ධ කුෂ්ඨ 11ක්ද වේ. අන්න මහා කුෂ්ඨ කීයද? 7යි. සුද්ධ කුෂ්ඨ 11යි. මෙනයින් කුෂ්ඨ රෝග 18ක් වේ. 18යි. අරුණ අවුඩුම්බර රිෂ්ඨජිහ්ව කපාල කාකනක පුණ්ඩරීක දද්රු අයියන් කියනවා දද්රු යන මේවා මහා කුෂ්ඨයෝය. මහා කුෂ්ඨ ඉස්තාල වෘක්ෂ මහා කුෂ්ඨ ඒක කුෂ්ඨ චර්මදල විසර්ප සිද්ම විවර්චිකා කිටීම කාමා පාමා රකසා කුෂ්ඨ. යන ශුද්ධ කුෂ්ඨයෝය. ඔන්න ශුද්ධ කුෂ්ඨ මහා කුෂ්ඨ විදීම හොදේ. ඔගේ බාගෙට ආනවා. පැහැදිලිව මත යනවා මහා කුෂ්ඨට නම් ආනවා. ශුද්ධ කුෂ්ඨ කොයි හරි දාගන්න පුළුවන්. කියන්නේ මේකී සියලු කුෂ්ඨයෝම වාත පිත්ත කප ක්‍රීමි යන මොවුන්ගෙන් යුක්ත වේ. අන්න එතකොට අපි පොතක් කරන් බලද්දී ඔන්න පොතේ තියෙනවා වාතයෙන් පිටෙන් කපෙන් හා තව මොකක් හරි දානවා කැලලා. ඉන් මේ රෝගේ හටගන්නේ. ඒක කුෂ්ඨ රෝගේදී වාතයේ පිට කප ඊට අමතරව ක්‍රීමි. දැන් කිව්වේ මේ සත්තු රුධිරගත වෙලා රුධිරේ වැඩි වෙලා කළා ඇඟේ වැඩි වෙලා එහෙම පණු වර්ග වැඩි වෙලා ක්‍රිමි වර්ග වැඩි වෙලා පේන්නෙම නැති වුණත් උන්ට තඬු තියෙන කටවල් තියෙන සත්තු හැමෙත් වැඩි වෙලා ගියොත් මොකද වෙන්නේ ජීවනයේ? කුෂ්ඨ හැදෙනවා. එහෙනම් කුෂ්ඨට හේතු වෙන්නේ මොන වුණාද? කප හා ක්‍රිමි හතර මතක තියාගන්න ඕන. කියන්නේ ක්‍රිමිකයන් සත්තු. ක්‍රිමිකයන් සත්තු කියන්නේ ජීවනේ සමහර කුෂ්ඨ බෝ වෙනවනේ.
සමහර කුෂ්ඨ වර්ග තියෙන ළඟ ඉන්න කෙනා බෝ වෙන්නේ. ඒ බෝ වෙන්නේ නිකන් නෙවෙයි. අර සතා අපිට රිංග ගන්නවා. ඒ පණුව රිංග ගන්නවා. වාතයෙන්, පිතෙන්, කපෙන් ඒවෙන් එනවා අපිට අන්සාව එක්කනට යන්නේ නැහැ. හැබැයි මේක ක්‍රිමි. මේ සත්තු නිසා ඇති වෙන